හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්ගේ පුතාලා දෙන්නෙක් තමයි අනාගතේ කවුද දිනන්නේ කියන තැනට එන්නේ. ඔක තමයි තියෙන තත්ත්වය. මොකද අර පැත්තෙන් රණසිංහ ප්‍රේමදාසගේ පුතා. ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පැත්තෙන් එන්නේ අනිත් පැත්තෙන් එන්නේ රහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා. ඔය දෙන්න අතර තමයි තරඟය තියෙන්නේ සර්. වෙන කාත් එක්ක තරඟයක් නෑ ලංකාවේ. ඒක නේද ඔබ පැහැදිලිව කියන්නේ. මම මියුර සම්පල්ලියනගේ. ඔය තරඟය තමයි එදාට තියෙන්නේ. මම මේ අනාවේක ලියලා තියාගන්න රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ පුතා සහ ඊට පස්සේ තියෙන මේ රහින්ද රාජපක්ෂගේ පුතා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට නායකවරු ජනාධිපතිවරු දෙන්නෙක් පුතෙක්ගෙන් එක පුතෙක් දෙන්නවතාවේ අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා කියන තැනට එනවා. එතනින් මම කෙලින්ම කියලා තියෙන්නේ අනාගතේ නාම රාජපක්ෂ මහත්මයා එනවා කියලා. ඒකට හේතුව අර මම පෞරුෂය, නායකත්වය, ඔහුගේ වෙනස් වීම ටික, ඔහු වෙනස් අතර ගමන් කිරීම සහ ලෝකයේ හමුවේ ලංකාව ඔසවා තැබීම නිසා මේ බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය මේ ජන විවිධ අතර සමගිය ඇති කරන නායකයෙක් විදිහට එදා මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු මෙහෙරට වඩා ඉහළ මෙහෙරක් එතුමාගෙන් අපිට දකින්න පුළුවන්. ඒක සිද්ධ වෙනවාමයි. අපේ අභිමාන